තෙරුවන් සරණයි සුබ දවසක්. ඉතින් මං හිතන්නේ විදුහල්පතිතුමියට වැඩේ වැරදුනා. ශක්තිය ධෛර්යය තියෙන දැරියකට වැරදි වැඩක් කරන්න ගිහිල්ලා විදුහල්පතිතුමියට වැඩේ වැරදුනා. මම සනිත් මාසිනලි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 වර්ෂයේ ක්‍රීඩා නායිකාව. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ මට පුදබිමක් වගේ. මම අභිමානවත් සිරිමාවියක් විදිහට අද මෙතන නැගිටලා අසාධාරණයට විරුද්ධව කතා කරන්න මට හයිය දුන්නේ මගේ පාසල. මම ඒක බය නැතුව කියනවා. ඉතින් මම 2011 වසරේ සිට එක වසරේ සිට සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මගේ පාසල වෙනුවෙන් බොහෝම කැප වෙලා මගේ පාසලට ජයග්‍රහණය ගෙන දෙන්න සෑහෙන කටයුතු කරලා තියෙනවා. ඒක මෙතන ඉන්න පේරන්ට්ස් කෝචස්ලා ගොඩක් අය දන්නවා. ඉතින් අද උදේ වෙනකන් මට තිබ්බ අවෝඩ් එක අද උදේ රිහර්සල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා තියෙනවා. සමස්ත විදුහල්පති පරම්පරාවටම ඇය නින්දාවක් වුණා. මොකද හොඳ රත්තරන් අම්මලා වගේ විදුහල්පතිවරු ඉන්නවා මේ රටේ. ඒ හින්දා ඇය එක්ක ඇයට කතාව කරන්න ඉවරින් දෙන්නා. ඇගේ තියෙන වැරද්ද වහගන්න ඇය කතාවත් නවත්තන්න කිව්වා. දැන් කරුණා කරලා අපේ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලය ලංකාවේ හොඳ නම තියෙන වැදගත් ලස්සන ඉස්කෝලයක්. එහෙනම් දියණියට හැමෝම හොඳත් කියනවා. පොඩි දෙතුන් දෙනෙක් වැරදි ගහයි. මම හිට ගන්නවා දියණියගේ පැත්තේ. ඔබතුමිය හරියටම හරි. ඇග යුතු දේ ඇගිය යුතුමයි. ජාත්‍යන්තර තරඟවලට යන්නේ ඇය පාසලෙන් සමත් වෙනවා. ඒ නිසා ඇය දැනුවත් කරලා තියනවා මට අද විභාගයක් තියනවා කියලා. ඒ ප්‍රැක්ටිස් එක කරන්න ආවේ නැහැ කිතෑට දෙය කළා. ඇය නොබියව ඇයට හයිය දුන්නා. කවුරු හරි විශ්වාසින්ද. ඇය නොබියව ඒ දේ ජය ගත්තා. එහෙනම් ඇයට අපි ඇය වෙනුවෙන් සිරිමා බණ්ඩාරනායක විදුහල්පතිතුමිය ඔබතුමිය වරද්ද ගත්තා. ඔබතුමියට ආයි හරි ගස්සන්න බෑ මොන දේ කිව්වා. අධ්‍යාපන ඇමතුමියනි මෙතනින් පස්සේ දරුවට සාධාරණයක් නොවේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විදුහල්පතිතුමියනි ඔබ වැරදුනා. ඒ වැරද්ද ආයි හදන්න බෑ ජීවිතේට. ඒ තමයි ඇත්ත සත්‍ය. ත්‍රිවංශ සරණයි.